හායි කොහොමද ඔයාලට මේ පාර ඕගොල්ලෝ මැංගෝස් කෑවද? මාත් ඇති වෙනකන් කෑවා. මේ අපේ ගහේ අන්තිම ටික මේ ටික මං අතින්මයි කඩාගත්තේ. අන්තිම ටිකේ හින්දා ටිකක් පොඩි ගෙඩි තමයි තියෙන්නේ. ඔය රෝස පාට ඒවා දැම්ම කන්න බෑ. මට මේ ටික කනකොට මතක් වුණා ඔයගොල්ලන්ට දෙයක් කියන්න. ඔයගොල්ලෝ දන්නවද මැංගෝස් ගෙඩිය ඇතුලේ තියෙන මදුළු ගාන බලන්නේ මෙන්න මේ යටපැත්තේ තියෙන චූටි පෙති ගානින්. හරියට මේ පෙති කීයක් තියෙනවද කියලා බැලුවොත් ඇතුලේ මදුළු ගාන හොයාගන්න පුළුවන්. හැම ගෙඩියකම වගේම තියෙන්නේ ඒ පෙත්තේ තියෙන ගානම තමයි. මේකේ පෙති 6ක් තියෙනවා කියන්නේ ඇතුලේ මදුළු 6ක් තියෙනවා. මේක සබහාදාමේ අපූර්වම නිර්මාණයක්. මොන ගෙඩිය කැඩුවත් ඒ පෙති ගාන තමයි ඇතුලේ මදුළු තියෙන්නේ. මේකේ තියෙනවා පෙති 7ක්. ඒ කියන්නේ ඇතුලේ මදුළු 7ක් තියෙනවා. හැම පෙත්තකම ඒ වගේම තමයි. ඕගොල්ලෝ අනිත් පාර කද්දී මම මේ කියන කතන්දරේ ඇත්තද කියලා බලන්නකෝ. මේක දන්න අයත් ඇති. මම අද ඕගොල්ලන්ට තව කියලා දෙනවා මැංගෝස් ගෙඩියක් හරියට ලේසියෙන් කඩා ගන්න පුළුවන් විදිය. මේක පිටිපස්සේ පැත්තේ අන්න ඒ වගේ පෙත්ත කඩලා අරගෙන ඒ මැද රවුම දෙපැත්තට ඇත්තහම අර වගේ හරිම පහසුවෙන් කඩා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරිම ලේසි. ගොඩාක්ම ලේසි හොඳට ඉදිච්ච ගෙඩි. මේක ඉතින් දන්න අයත් ඇති. මම නොදන්න අයට දැනගන්න තමයි ඇත්තටම මේ දේවල් කියන්න හිතුනේ. අපි තව ගෙඩියක් කඩලා බලමු. මේ විදියට කඩා ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම හරිම ලේසි. මැංගෝස් කියන්නේ ඉතින් හරිම රසයි. ඒ වගේම ටිකක් උස්නයි. උස්නයි කියලා ඉතින් නොකා ඉන්න බෑනේ නේද? වාරයකට විතරනේ තියෙන්නේ. අපි තව ගෙඩියක් කඩලා බලමු. මේ වගේ පිටිපස්ස පැත්තෙන් එහෙම තද කරලා කලින් ගෙඩිය වගේ නෙමෙයි ටිකක් අමාරුව ගතියක් පේනවා. නමුත් හරි ලේසි. අර එක එක ගෙඩි ඉතින් එක එක විදියට අර වගේ මේ වුණාට පස්සේ මෙන්න මෙහෙම දෙපැත්තෙන් මේව කරලා ගන්නවා. එතකොට අර මේ රෝස පාට කහට ටික අර මැංගෝස් බිකි වල ගැවෙන්නේ නැහැ. අපි අතින් පොඩි කරලා කැඩුවොත් වෙන්නේ ඒව ගැවෙනවා. දැන් බලන්න මේක හරි පිරිසිදුව මේ විදිහට මෙනවා. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරන්න